ඔන්න ඊයේ කිව්වා වගේ අදත් අලුත්ම අලුත් රැකියා ඇබෑර්තු අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ වීඩියෝ එක කොහොමද කියලා බලලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි subscribe කරලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝස් දිගටම ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් ඉක්මනටම අපේ වීඩියෝ එකට අද රැකියා ඇබෑර්තු මොනවද කියලා බලන්න. අද මුල්ම රැකියා ඇබෑර්තු විදියට තියෙන්නේ රියල් එස්ටේට් ඒජන්ට්වරු අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. මොනවද බලන සුදුසුකම් කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. මේගොල්ලොන්ගේ ආයතනය පිහිටා තියෙන්නේ කොළඹ 5 කියන ප්‍රදේශයේ. දුරකථන අංකය සඳහන් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට CV එකක් WhatsApp කරන්න පුළුවන්. මේ සම්බන්ධ උනන්දුවක් තියෙනවා නම් 074යි 410යි 64යි 90. මම නැවතත් කියන්නම් 074යි 410යි 64යි 90. මෙන්න මේ අංකයට ඔයාලට කතා කරලා බලන්න පුළුවන් මේ රැකියාව සම්බන්ධව. සේල්ස් ඇන්ඩ් මාකටිං මැනේජර්ස්ලා අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. අඩුම අවුරුදු 3ක පළපුරුද්ද අවශ්‍යයිලු. වයස අවුරුදු 45ට වඩා අඩු වෙන්න ඕන කියලා තියෙනවා. ඊට අමතරව ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාවත් ඔයාලට තියෙන්න ඕන. ආයුධම් පත්‍ර ඔයාලට බාර දෙන්න පුළුවන් අන්තිම දවස මාර්තු 25 විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔයාගේ ආයුධම් පත්‍රය යොමු කරන්න ඊමේල් ඇඩ්‍රස් එක සඳහන් කරලා තියෙනවා. ඒගොල්ලොන්ගේ info@nz futurecenter.lk කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මෙන්න මේකට ඔයාගේ CV එකත් යොමු කරලා ඔයාට පුළුවන් මේ රැකියාවට සම්බන්ධ වෙන්න. මේ සඳහා පළපුරුද්ද තියෙනවා නම්. ඊළඟට ඇඩ්මිනිස්ට්‍රේෂන් එක්සිකියුටිව් තනතුරු සඳහා රැකියා ඇබෑර්තු තියෙනවා. ඔයාගේ වයස සීමාව වයස අවුරුදු 20යි 25යි අතරට මේකට අයදුම් කරන්න පුළුවන්. ඊට අමතරව O level හා A level ඔයා පාස් වෙලා තියෙන්න ඕන. බේසික් කම්පියුටර් හා ඉංග්‍රීසි දැනුම අවශ්‍යයි කියලා තියෙනවා. මේ රැකියාවට අයදුම් කරනවා නම් ඒගොල්ලොන්ගේ ඊමේල් ඇඩ්‍රස් සඳහන් කරලා තියෙනවා. ඔයාට CV එකක් යොමු කරලා බලන්න පුළුවන් මේ සුදුසුකම් සපුරනවා නම්. දුරකථන අංකය 070යි 39යි 96යි 611. මෙන්න මේ අංකයට කතා කරලා වැඩිදුර විස්තර ඔයාට දැනගන්න පුළුවන් මේ රැකියාව සම්බන්ධව. වත්තල පිහිටි ආපිකෝ සුපර් සෙන්ටර් ආයතනයේ රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. වයස් සීමාවක් නම් සඳහන් කරලා නැහැ. ඔයාට දුරකථන අංකය තියෙනවා. කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. 071යි 64යි 58යි 557. කැන්රෝ හොලිඩේ රිසෝට් කියලා ආයතනයක රැකියා අවස්ථා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. කිචන් හෙල්පර්ස් හා ස්ටුවර්ඩ් විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඔයාට CV එකක් යොමු කරන්න ඒගොල්ලෝගේ ඊමේල් ඇඩ්‍රස් සඳහන් කරලා තියෙනවා. canro_holiday_resort@gmail.com. ඒ වගේම දුරකථන අංක දෙකක් සඳහන් කරලා තියෙනවා. 0112යි 406යි 104 077යි 956යි 59යි 23. මෙන්න මේ අංක දෙකට කතා කරලා ඔයාට මේ රැකියාව සම්බන්ධව වැඩි විස්තර දැනගන්න පුළුවන්. ආයතනයේ පිහිටි තැනක් නම් සඳහන් කරලා නැහැ. හොඳයි, ඊළඟට තවත් රැකියා අවස්ථා කිහිපයක් සඳහන් කරලා තිනවා. සේල්ස් රෙප් විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕන කියලා තිනවා සේල්ස් පිළිබඳව. ඊට අමතරව බයික් ලයිසන්ස් එකක් තියෙන්න ඕන කියලා තිනවා. මේ රැකියාවට අයදුම් කරනවා නම් CV එක යොමු කරන්න දුරකථන අංකය සඳහන් කරලා තියෙනවා. 0751යි 443යි 843. මෙන්න මේ අංකයට ඔයාගේ CV එකත් WhatsApp කරලා ඔයාට පුළුවන් මේ රැකියාවට සම්බන්ධ වෙන්න. 3-wheeler ටින්කරින් සහ පේන්ටිං සඳහා පුද්ගලයන් අවශ්‍යයි කියලා තියෙනවා. නවාතැන් පහසුකම් ලබා දෙන්න පුළුවන් කියලා තියෙනවා ආයතනය විසින්. දවසේ පඩියට හෝ කොන්ත්‍රාත් ක්‍රමයට බඳවා ගැනීම සිදු කරනවා කියලා තමයි වැඩිදුර සඳහන් කරලා තියෙන්නේ. මීගමුව දිවුලපිටිය කියලා තමයි ප්‍රදේශය සඳහන් කරලා තියෙන්නේ. දුරකථන අංක දෙකක් සඳහන් කරලා තියෙනවා. 076යි 44යි 69යි 660 0755යි 95යි 75යි 32. මෙන්න මේ අංක දෙකට කතා කරලා ඔයාට මේ සම්බන්ධව වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඔයාටත් මේ පිළිබඳ පළපුරුද්දක් තියෙනවා නම්. බියගම පිහිටි ආයතනයකට පළපුරුද්ද ඇති අවුරුදු 30ට අඩු කාර්යාල සහායිකාවක් අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒගොල්ලොන්ගේ දුරකථන අංක සඳහන් කරලා තියෙනවා. 076යි 0යි 990යි 806
0112 489 389 මීට අමතරව CV එක යොමු කරන්නත් අංක දෙකක් සඳහන් කරලා තියෙනවා 077යි 9යි 276යි 368 076යි 990යි 806 මෙන්න මේ අංක වලට පුළුවන් ඔයාගේ CV එකත් යොමු කරලා මේ රැකියාවට සම්බන්ධ වෙන්න. බැංකු සඳහා කාන්තා ආරක්ෂක නිලධාරිනියන් බඳවා ගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. වයස අවුරුදු 45ට වඩා අඩු වෙන්න ඕන. වැඩි විස්තර දැනගන්නවට දුරකථන අංක දෙකක් සඳහන් කරලා තියෙනවා 071යි 056යි 46යි 53 072යි 42යි 45යි 614 සේල්ස් මැනේජර් කෙනෙක් අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. අඩුම අවුරුදු දෙකක එක්ස්පීරියන්ස් එක අවශ්‍යයිලු මේ රැකියාවට අයදුම් කරනවා නම් ඒගොල්ලොන්ගේ දුරකථන අංකය සඳහන් කරලා තියෙනවා 074යි 921යි 58 මෙන්න මේ අංකයට කතා කරලා වැඩි විස්තර වලට දැනගන්න පුළුවන්. ආයතනයේ පිහිටා තියෙන බොරලැස්ගමුව ප්‍රදේශයේ. හොඳයි එහෙනම් අදට ගිහින් එන්නම් හෙටත් අලුත්ම තුරකයා ඇබෑර්තු අරන් එන්න බලාපොරොත්තු වෙන්. මතකයි අපේ subscribe කරන්න මේ වීඩියෝ කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.